මහ විසිතුමාගේ තමයි මේ සුධාරිකා යෝග කියන ශාස්ත්‍රයේ දිවෙන්නේ. මේ සුධාරිකා කියන යෝග ශාස්ත්‍රය එතකොට මේ මෙහෙසුරු දෙවියන් හරහා මේ ගෝලයන් සද්දනාගේ ඉන් අතුරුව අෂ්ට ඍෂිවරු කියලා කියනවා. අටවැනි මේ අට දෙනාගෙන් සියලුම දැනුම අට ආකාරයකට විහිදී ගියා කියලා කියනවා. ඒ විදිහට මේ ශිව දෙවියන්ගේ සම්බන්ධව තියෙන ශාස්ත්‍රයන් අටේ ගුණාකාරයෙන් තමයි විහිදෙනවයි කියලා කියන්නේ. ඒක තමයි අට සංකේතාත්මකව අට අදින්ම අට කියන්නේ මේ විශ්වයේ තියෙන ශූන්‍යත්වය. ඒ වගේම ශිව දෙවියන්ගේ නමරුව එනේ විශ්වයන් අතර දෝලණය වීම, ආලෝකය අවකාශය හරහා ගමන් කිරීම, ආත්මයෙන් ආත්මයට ගමන් කිරීම, ඒ වගේම පරම ශක්තිය නැත්නම් පරමාත්මය සමග සම්බන්ධ වීම මෙන්න මේ කියන කාරණාව චක්‍රයක් ඇටියට සීපත් වෙනවා අට කියන සංඛ්‍යාව. එතකොට ශිව දෙවියන්ගේ අෂ්ට වස්තුවක් තියෙනවා. අෂ්ට සිද්ධියක් තියෙනවා. අෂ්ට යෝගීන් සිටිනවා. මේ වගේ මේ කාරණා ගොඩක් තියෙනවා. මේ හැම දෙයකම ප්‍රධාන තැන තමයි ගන්නේ ශරීරයත් ආත්මයත් එක තැන් කර ගැනීම. මේක එකට එකතු වෙලා තියෙනවා. එහෙම නැති වුණොත් දෙරෙන්ට ගමනක් යන්න අපහසුයි. ඉතින් එහෙමනම් විවිධාකාර කාරණාවක් කියනවානේ. ඉතින් මේ වගේ කාරණාවක් පැසකට සමාවන්නේ දීම තමයි මේ භාවනාව සහ යෝගා ශාස්ත්‍රයේ අධ්‍යාපනය කියන කාරණාවේ සිද්ධ වෙන්නේ. යෝගා කියනවා යෝග ශාස්ත්‍රයේ තියෙන භාවනා ක්‍රම එක එක ඉරියව් එක එක ආසන මේවා කාලයක් තිස්සේ ක්‍රියාකාරකම් සහ ඒ ආසනවල වැඩි වේලාවක් සිටීම කියන කාරණාව මූලික කරගෙන තමයි ඒකේ ප්‍රායෝගිකතාවය සහ ඒකේ ශක්තිය ලබා ගැනීම සිද්ධ වෙන්නේ. එතකොට ඒ කාරණාව පැහැදිලි කරන්න කලින් මේතන ගැන පැහැදිලි කරලා ඉන්නවා. අපිට මෙතුමාට මේක පෙර සීපත් කරලා තියෙනවා මේ ස්ථානයේ පිළිබඳව. අවදා කොහොම කොයි විදිහට මේක ජයසිංහ මහත්මයාට සම්බන්ධ වුණාද මේකේ දේව මන්දිරයක් ගණපති දේවලක් නේද? ගණපති ආදියක් ආරම්භ කරන්න හිතුණාද නේද? සිද්ධුණාද කොහොමද කියන එක මේ වැදගත්කමදී. එතුමන්ට මේ කාර්යය සිද්ධ කරන්න මේ යුග මෙහෙවරක් හැටියට අවස්ථාවක් උදා කළ දුන්නා. මම ඒකයි කියන්නේ හැම වෙලේම යුග පුරුෂයෝ කාලික යුග පුරුෂයෝ දිවෙන්නේ. ඉතින් මේ කාරණාව සත්‍යයක් කරන්නේ සංස්කෘතිය එක තැනක සඳහන් වෙනවා. සංස්කෘත භාෂිතය කියන්නේ මහා විශාල සුවිශාල දර්ශනයක් කියන තරම් ඔබ දේතුනේ. දැන් අපි මේ කතා කරන භාෂාවට පෙර අපි මුලින්ම කතා කරේ සංස්කෘත භාෂාව. ප්‍රාකෘත භාෂාවෙන් සංස්කෘත භාෂාව මූලාශ්‍ර කරගෙන තමයි ඉන්දියානු භාෂාවත් ඒ කෙල භාෂාවක් කියන මේ දෙකම ආරම්භ. මේකට කියන්නේ දේවනාගරී භාෂාව කියන්නේ දෙවියන්ගේ භාෂාව. ඒකවල මහා රාවණයන් තමන්ගේ ගුරු තනුතුමේ සහ තමන්ගේ සියලු අධ්‍යාපනයන්ගේ ගුරුතුමා හැටියට හැඳින්වී තමන්ගේ පරම ගුරු තමන්ගේ පරම ස්වාමී වූනේ තමන් පරම භක්තිකේ හැටියට වන්දනාමාන කරන තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ වෙච්ච මේ ශ්‍රීමත මහා දෙවි මහේශ්වර දිවරාජ ශිව දෙවි වෙලේ ශිව තාණ්ඩව ස්තෝත්‍රයක් නිර්මාණය කෙරෙනවා. ජටාටවී ගලත් ජල ප්‍රවාහ පාලිකස්තලේ ගලේ වරම් දෙලානිසම් බුජංග කුංග මාලිකා ධමත් නිනාද වඩ්ඩ පර්වයම් චකාර චණ්ඩ තාණ්ඩවම් කරමු. මේ විදිහට මහා රාවණයන් ආදී යෝගී වෙන්න තමයි ගුරුතුමා ගුරු දෙවියන් තමයි ශාස්ත්‍රඥ වහන්සේ වන්දනා මේකේ හරි ලස්සන කියන ජටාටවී ගලත් ජල ප්‍රවාහ පාලිකස්තලේ ගලේව ලම්බ්‍ය ලම්බිත බුද්ධංග තුංග මාලික. ඉවේ තියෙන බුද්ධංග තුංග මාලික. නාගමාල් දම මේ නාග ස්වභාවය තමයි අපි කෙටියෙන්ම කුණ්ඩලිනී කියන ශබ්දයෙන් හඳුන්වන්නේ. සංස්කෘතයෙන් කුණ්ඩලිනී කියන්නේ අන්නර ගෙලේ දමපු ධර්ණය ගසාගත් නාග ස්වභාවය. නැත්නම් ධර්ණය ගසාගත් නාගයෙක් කියන අදහස තමයි කුණ්ඩලිනී කියන ශබ්දයේ සිංහල දෙන්නේ. එහෙමනම් අපේ රාවණය එන්නත් සිංහා රාවණ දිව්‍යරාජෝත්තමයා තමන්ගේ ගුරු දෙවියෝ නමස්කාර කරනකොට තමන් තුළ තිබුණු සියලුම දැනුම තමන්ට ලබා දුන්නු තමන් ඉගෙනගත්තු ඒ සියලුම දැනුම මේ ශිව තාණ්ඩව ස්තෝත්‍රය ඇතුලේ ගැප් කරලා තමයි එවනම් මේ ශිව නමස්කාරය කරන්නේ.
එතකොට තමන් සාක්ෂාත් කරගත්ත කුණ්ඩලිනී ශක්තිය. එතනින් එහා පැත්තේ ගියපු ශක්තිය. එතකොට ඔගොල්ලෝ අහලා ඇති බෞද්ධ සාහිත්‍යයට අනුව සෝවාන් වීමක් වෙනකන් නිවන අවබෝධ කර ගැනීම අපහසුයි. ඒක තියෙන්නේ යම් කිසි ශක්තියෙන් පමණයි. එතකොට මේ ප්‍රථම ධානයේ පටන් අෂ්ටම ධානයේ දක්වා ශක්තිය පිහිටවීමක් සිද්ධ වෙනවා. මේ ශක්තිය පිහිටවීමේදී අෂ්ට විද්‍යා සහ 15 චරණ ධර්ම කියන ශක්තියක් අෂ්ටම ධානයේදී ලැබෙනවා. අන්න එතෙන්දී තමයි සෝවාන් නොවුනත් එර්ධි ප්‍රාතිහාර්යය දැනේ හැකියාවක් තිබුණේ ආසින් කිය. වැඩම ප්‍රාතිහාර්ය කියනවා ගිනි මැවුවා, ජලය මැවුවා, රූප මැවුවා, වතුර මත නේ නැත්නම් ජලය මත ඇවිදගෙන ගියා. මේ වගේ ශක්තියක් තමයි අපේ බෞද්ධ දර්ශනයේ තුල අෂ්ටම ධානයේදී භාවනා යෝගීව ලැබෙන්නේ කියලා මේ සමත විදර්ශනා කියන දෙආකාරයෙන් මේ ශක්තිය නවදි කරගන්න පුළුවන් කෙනෙක්ට අෂ්ට විද්‍යා සහ අසුර. ඉතින් මේ මට්ටම උදා කරගන්න මම කියනවා ලෞකිකවත් ලෝකෝත්තරවත් දෙවිදිහටම තවත් ආකාර දෙකකට පුළුවන්. ඒක යෝග ශාස්ත්‍රයේ තුල මම කියන්නේ මේක ඉස්ලාම් මේ වෙන්නේ මහා බෝසතුන් වහන්සේලාට. ඒ වගේම ශක්තිති රජවරු. මොකද ශක්තිති රජවරු ශක්තිති චක්‍රවර්ති රාජ්‍යයට පත් වුණාට පස්සේ දිවට බහින්නේ අහසේ තමයි ගමන් කරන්නේ. මාලිගාව අහසේ නේද? චක්‍රරත්න සප්ත චක්‍රයක් නේද? සප්ත චක්‍රරත්නයක් ලැබෙනවා කියනවනේ. දස චක්‍රයක් උපදිනවා කියන්නේ. එතකොට ගුවනේ තමයි පිටිනවා කියන්නේ. ශක්තිත්වයෙන් පහව ගියාට පස්සේ තමයි බිමට වැටෙනවා කියන්නේ. ශක්තිති රජෙක් ඉන්න කාලෙකදී බුදු කෙනෙක් පහළ වුණොත් ඒ ශක්තිති රජකම බිමට වැටෙනවා කියනවා. බුදුන්ට වඩා ඉහළ කිසි කෙනෙක් නැහැ. ඉතින් එවනම් බුදු කෙනෙක් නැති සෑම කාලයකම දෙවියන්ටත් වඩා උත්තරීතරත්වයේ මහ පොළොවේ මිනිස්සු වන්දනාමාන කරන්නේ. එතකොට ශක්තිති රජ කෙනෙක්. මේ ශක්තිති රජ කෙනෙක්ට බෝධිසත්වයෙක්ට සහ එතනින් එහා පැත්තට දේවත්වයට පත්වන්න. මම අර ඉස්සෙල්ලා හරි මේ පැහැදිලි කිරීමක් කරලා අපි මෙතනත් ඉස්සෙල්ලා සිහිපත් කළා. මේ විශ්වය එහෙම නැත්නම් මේ සබාදහම මේ සබාදහමේ විවිධාකාර ස්වභාවයන් තියෙනවා. මේ ස්වභාවයන් අපි දේවත්වයන්ලා සලකන. මේ දේවත්වයන්ලා සලකන මේ සබාදහමය निराකාරයි. ඒ වගේම ਸਰවත්‍රයි. සියලු තැන්හි විහිදී තියෙනවා. එතකොට මේ හැම දෙයකටම මූල ආධාර වෙනවා ඕම්. ඒ මූලාධාර වෙච්ච සෑම දෙයකම ශක්තිය වෙනවා රාම්. ආත්මය. ආත්මය නැතුව නේද? ශරීරයෙන් වැඩක් නැහැ. ශරීරයක් නැතුව ආත්මකින් වැඩක්. එතකොට මේ ආත්මයත් ශරීරයත් දෙකම සම්බන්ධ කරලා පවත්වන්න භාවිතා කරනවා ආධ්‍යාත්මික වෙන්න භාවිතා කරනවා මේ කියන්නේ යෝග ශාස්ත්‍රය. මේ යෝග ශාස්ත්‍රය හදාරනකොට තමයි අර මම කිව්ව විදිහට භාවනා කෙරුවේ යෝග ශාස්ත්‍රය හැදෑරීමේ මේ වගේ දෙයකින් ශක්තිය නවදි කරගන්න පුළුවන්. විවිධාකාර කාරණා තියෙනවා. දැන් වෙදකමක් වෙන්න පුළුවන්, ජ්‍යොතිෂය වෙන්න පුළුවන්, හතන් ශාස්ත්‍රය වෙන්න පුළුවන්, බුද්ධ ශාස්ත්‍රය වෙන්න පුළුවන්. ශක්තියින් නවදි කර ගැනීමෙන් හැම දෙයකටම මූලාරම්භය වෙන්නේ එවන මේ යෝග ශාස්ත්‍රය. ඒකවල මේ යෝග ශාස්ත්‍රය කරගෙන යනකොට අපි පළවෙනිවෙන්ම සිද්ධ කරනවා දැන් ඔයගොල්ලෝ අහලා ඉතින් මම හිතන්නේ චක්‍ර හතක් පිළිබඳව නේද? අහලා තියෙනවද? මොනවද? මතක තියෙනවද? ඈ? මූලාධාර චක්‍රය, මූලාධාර චක්‍රය, සහස්‍ර චක්‍රය. සහස්‍ර චක්‍රයට යනකම් සප්තවිධ චක්‍රයක් තියෙනවා. ඒ චක්‍ර හත පවත්වන්නේ මිනිසාගේ කොඳු වැට පෙළ පහළ එවට සුසුම්නාවේ පහළ කෙළවර සහ මූත්‍රාශය ආශ්‍රිතව තමයි පළවෙනි චක්‍රය. මූලාධාර. ඒ මූලාධාර චක්‍රයට අධිපතිත්වය දරන්නේ ශ්‍රී ගණපති දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ. මේ සිංහල භාෂාවේ මේ සිංහල සාහිත්‍යයට අනුව අපි මම පිළිවෙල අධ්‍යාපනය හදාරන්නේ. භාෂා අධ්‍යාපනය තුළ මේ කාරණා නැහැ. නමුත් පටන් ගන්න මේ වදන් දෙවි හැර සහ වදන් කවිකෝ ඉස්ලාම් පටන් ගන්න පාඩම් පොත් බුද්ධ ධර්මයේ සකස් කරන්නේ මේ කියන සකස් කරන ලෝකීක තුගේ කට උපස් කරන
දැන් විවිධාකාර අය බිහි වෙනවා. දැන් අපි මෙතුමත් එක්ක මේ කාරණා සිහිපත් කරන්නේ මේකයි. කිසියම් විදිහක ශික්ෂිත භාවනාවට අධ්‍යාපනයකින් තොරව සමාන උදවිය සමාන විවිධාකාර කාරණා කිසිම අවබෝධයක් මේ වගේ කාරණාවල් වලට මූලාධාරය සපයන්නේ දැනුම සපයන්නේ මහා විශ්වයේ තියෙන එක ස්වરૂපය. ඒ ස්වરૂපේ එක්තරා අවස්ථාවක් ගණපති එක්තරා අවස්ථාවක් තමයි ගුරුවරයා කියන්නේ. ඒක හඳුන්වන්නේ ගුරු බ්‍රහ්මා ගුරු විෂ්ණු ගුරු දේවෝ මහේශ්වර ගුරු සාක්ෂාත් පරබ්‍රහ්මා තස්මයි ශ්‍රී ගුරුවේ නමः. කියන්නේ මේ විශ්වයේ බ්‍රහ්ම විෂ්ණු මහේශ්වර කියලා ත්‍රිමූර්තියක් තියෙනවා. මේ තමයි විශ්වයේ සියලු පදාර්ථයන් සියලු ශක්තියින්ගේ මුල. මේ දෙයටත් වඩා දෙයක් තියෙනවා පරමාත්මය. ඒක අපි කියනවා පරබ්‍රහ්ම ස්වභාවය. ඒ පරබ්‍රහ්ම ස්වභාවයේ ස්වરૂපය ගණපති දේහ විලාසය සහ ගණපති ආශ්‍රය. ගණදේව ස්වභාවය. එවනම් කියනවා ගුරු බ්‍රහ්මා ගුරු විෂ්ණු ගුරු දේවෝ මහේශ්වර ගුරු සාක්ෂාත් පරබ්‍රහ්ම තස්මයි ශ්‍රී ගුරු වෙනවා. ඒ කියන්නේ ගුරුවරයා බ්‍රහ්ම වෙනවා. ඒ දැනුම දීලා ශිෂ්‍යෙක්ව දී කරනවා. හරියට මේ ලෝක ධාතු මහා බ්‍රහ්මයා දී කරලා කියනවා වගේ. ගුරු විෂ්ණු ගුරුවරයා විෂ්ණු හා සමාන වෙනවා. ඒ කියන්නේ විෂ්ණු දෙවියෝ මේ ලෝකය පාලනය කරනවා. ලෝකපාල විෂ්ණු දෙවියෝ පාලනය කරනවා. දැනුම කියන සම්පත පාලනය කරලා ශිෂ්‍යයන්ට ලබා දී දැනුම පාලනය කරනවා. ගුරු දේවෝ මහේශ්වර. ඒ වගේම තමයි ගුරුවරයාගේ හරිහමන් ගුරුවරුකම මත ශිෂ්‍යයා පැවැත්මටත් නැවැත්මටත් හේතු කාරණා වෙනවා. විනාශයක් ඇති කරන්න පුළුවන් ගෝලයක් බිහි වෙන්නත් පුළුවන් දැනුමේ යහපතක් කරන ගෝලයක් බිහි වෙන්නත් පුළුවන් දැනුම. ගුරු සාක්ෂාත් පරබ්‍රහ්ම. එබැවින් ගුරුවරයා පරබ්‍රහ්ම ස්වභාවයයි. ඒ කියන්නේ මේ සියල්ලම අර ඒ ශක්තිය එකට විදිහට මේ ශක්තිය ලබා දෙන්න මාධ්‍යයක් හැටියට භාවිත කරනවා. ගුරු තස්මයි ශ්‍රී ගුරු වේවා. ඒ ගුරුන්ට නමස්කාර වේවා කියලා තමයි මේ ශාස්ත්‍රය පටන් ගන්නේ. ඒකෝට අපි අර සිරිතක් හැටියට බුද්ධ නමස්කාරය බුද්ධ වන්දනාවන් කරනවා. අපි මේක වසර 2556 යහපත් බෞද්ධයන් මොහොතේ පටන්. ඒකෝට මහා රාවණයන් නිර්මාණය කරපු බෙදා හැරපු ව්‍යාප්ත කරපු මේ සමස්ත ශක්තිය තමයි අංගම්පර ශාස්ත්‍රයත් එක්ක උපන් යුතුදී. මේ යෝග ශාස්ත්‍රයත් එක්ක සම්බන්ධ වෙලා පවතින. එතකොට මේ ශාස්ත්‍රීය සංග්‍රහයන් තුළ මෙන්න මෙහෙම තැනක් සඳහන් වෙනවා. ඒ තමයි බ්‍රහ්මස්ථානේ කෘතං පාපං විෂ්ණුස්ථානේ විනශ්‍යති විෂ්ණුස්ථානේ කෘතං පාපං ශිවස්ථානේ විනශ්‍යති ශිවස්ථානේ කෘතං පාපං ගුරුස්ථානේ විනශ්‍යති ගුරුස්ථානේ කෘතං පාපං නාස්ති ස්ථානේ විනශ්‍යති. අයපු විග්‍රහය ප්‍රතිතුම මේ ශාස්ත්‍රය ආරම්භ කිරීමේදී මේ මහා දෙවියෝ එහෙම නැත්නම් මේ ආදී යෝගී තුමා එහෙම නැත්නම් මේ යෝග ශාස්ත්‍රයකට අධිපති දරන මහා දෙවියෝ මහා ශිව දෙවියෝ සීපත් කරනවා යන්තම් බ්‍රහ්මස්ථානේ කෘතං පාපං විෂ්ණුස්ථානේ විනශ්‍යති. හදිසියෙන් මේ ලෝකෙ මෙවුන්කාරය වෙච්ච මහා බ්‍රහ්මයාගේ අතින් පාපයක් වුණොත් වරදක් වුණොත් විෂ්ණුස්ථානේ විනශ්‍යති. ඒ පාපේ ඒ වරද විෂ්ණුගේ තැනේදී දෙපා මුලදී සමා වෙනවා. අහෝසි වෙනවා. එහෙම නැත්නම් නිවැරදි වෙනවා. විෂ්ණුස්ථානේ කෘතං පාපං ශිවස්ථානේ විනශ්‍යති. එහෙමත් නැතුව විෂ්ණුගේ තැනේදී වරදක් වුණොත් පාපයක් වුණොත් ශිවස්ථානේ විනශ්‍යති. ශිවගේ පාද මූලයේදී විනාශ වෙනවා. අහෝසි වෙනවා. නිවැරදි වෙනවා. සුභ වෙන්න පුළුවන්. නේද? සමා කරගන්න පුළුවන්. වරද නිවැරද කරගන්න පුළුවන්. සුභ කරගන්න. ශිවස්ථානේ කෘතං පාපං ගුරුස්ථානේ විනශ්‍යති. හැබැයි ශිවස්ථානෙත් ඒක නිවැරදි වෙන්නේ නැති වුණොත් ඒ ශිවස්ථානයේ සිද්ධ වෙන පාපය වූ ඒවා වරද ගුරුස්ථානයේ විනශ්‍යති. ගුරුවරයාගේ පාද මූලයේදී ගුරුවරයාගේ හැදෑරීම මත ගුරු සෙවණෙහි සිටීමේ ඒ පාපය අහෝසි වීම හෝ ඒ වරද නිවැරදි වෙනවා. එබැවින්
ගුරුස්ථානේ කෘතම් පාපං නාස්ති ස්ථානේ විනශ්‍යති කියලා කියනවා. හදිසියව ගුරුවරයෙක් යටින් වරදක් වෙනවා. කොයිවත් තැනක ඒක නිවැරදි වෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් මෙන්න මේ විදිහට තමයි මේ ශාස්ත්‍රය ආරම්භ වෙන්නේ. හේතුව තමයි මේ යෝග ශාස්ත්‍රය හරියට අපි කියනවා නේද දැන ගියොත් කතර ගන්න නොදැන ගියොත් අතරම. මේ යෝග ශාස්ත්‍රය දැනගෙන හරියට කරොත් මහා සිද්ධිවරේ යෝගීවරේ බවට පත් වීමට තමන්ගේ තියෙන දේ ශක්තිය තමන්ටම අවබෝධ කර ගැනීම එහෙම නැත්නම් මේ සප්තවිධ චක්‍රයන් අවදි කරගන්න බොහොම පහසුවෙන් පුළුවන් මේ යෝග ශාස්ත්‍රය සහ භාවනා සිද්ධ කිරීම. හැබැයි මේ භාවනාව සහ යෝග ශාස්ත්‍රය සිද්ධ කරාට තමන්ගේ ආත්මයේ විනිවිද යෑමේ හැකියාවක් තමන් නැත්නම් තමන් හඳුනාගත්තේ නැත්නම් මේ කාර්යය සිද්ධ කරන්නේ. එහෙමනම් ඒ සඳහා තමයි මේ ක්‍රියාකාරකම් ආසන ඉරියව් සහ මේ දැනුම කියන කාරණා ඒ අනුපිළිවෙලින් ඒ විදිහට දිගහැරෙන්නේ. එහෙමනම් මූලාධාර චක්‍රය තමයි පළවෙනියටම ආරම්භ වෙන්නේ. එතකොට සංසාර විස වෘක්ෂස්ය වේ ඵලයේ යොතෝපමෝ සුභාෂිත රසස්වාද සජ්ජනේසුත සංගම. මෙහෙම කියනවා ඒ තමයි සංසාර විස වෘක්ෂස්ය. මේ සංසාරයේ නැමැති මහා විශාල වෘක්ෂයේ වේ ඵලයේ යොතෝපමෝ ඵල දෙකක් තියෙනවා ඵලදා. ඒ වරද්ද ප්‍රතිඵල දෙකක් තියෙනවා. නැත්නම් ගෙඩි දෙකක් තියෙනවා. ඵලතුරු දෙකක්. ඵල දෙකක්. මොකක්ද මේ? සුභාසිත රසාස්වාද සජ්ජනේසුච සංගම. ඒකම සුභාසිත රසාස්වාදය. කියනවා සුභ යහපත් වචන විනීම කියන්නේ යහපත් වචන විනීම පවතින. සජ්ජායනය උච්චායනය උත්ථායනය අධ්‍යායනය එහෙම නැත්නම් අධ්‍යයනය. සුභාසිත රසාස්වාද සජ්ජනේසුච සංගම සත්පුරුෂ සේවනය. යහපත් පුද්ගලයන් මතමාන ලෝභ විදහෙළු යම් තුරකට වූ සත්පුරුෂ මානසිකත්වයක් තිබෙන යහපත් පුද්ගලයන් අසුරු කිරීම. අනේක තමයි ආත්මය තමන් ළඟ තබා ගැනීමට ප්‍රධාන හේතුව. ඒකට සම්බන්ධව සිදුවෙන ඊළඟ ක්‍රියාකාරකම් සහ අපි පහත් කර ගැනීමේ ක්‍රමවේද ටික තමයි මේ භාවනාවේ ආරම්භ කරගත්තාම යෝගා ශාස්ත්‍රයේ යෝගාසන සිද්ධ වෙනවා. ඒකට මන්ත්‍ර තියෙනවා. අනේක මන්ත්‍ර තියෙනවා. ඒ හැමදේම සිද්ධි කරගන්න. එතකොට අර කියන සප්තවිධ චක්‍රයන් ආරම්භ කරන්න. එතකොට පටන් ගන්නේ මූලාධාර චක්‍රය, දෙක ස්වාදිෂ්ඨාන චක්‍රය, තුන මණිපූර චක්‍රය, ස්වාදිෂ්ඨාන මූලාධාර ස්වාදිෂ්ඨාන මණිපූර, ඊට පස්සේ අනාහත චක්‍රය, ඊට පස්සේ ආඥා චක්‍රය, සහස්ත්‍ර චක්‍රය, ඥානී වශයෙන් චක්‍රය ගන්නවා. විසුද්ධ චක්‍රය, විසුද්ධ චක්‍රය, ආඥා චක්‍රය සහ සහස්ත්‍ර චක්‍රය. මේ කියන විදිහට චක්‍රයක් හතක් තියෙනවා. මේ චක්‍රයන් හත පටන් ගන්නකොට පළවෙනි කොට මූලාධාරය ආරම්භ වෙන්නේ ගණපති දෙවියන්. ඕම් ගම් ඒකාක්ෂර මන්ත්‍රය. සර්ව සිද්ධි බුද්ධි ගණපති ඒ ස්වාහ කියන මන්ත්‍රය නැත්නම් ගණපති විද්‍යාලය කියන මාසික කරනවා. සිද්ධියට බුද්ධියට අදිට. ඒවල අපි මේ කරන්නේ සිද්ධිය. සිද්ධිය ලබා ගන්නට අපි වඩා ගන්න ඕනේ බුද්ධිය. එවන මේ සිද්ධි බුද්ධි සහිත ගණපති නමස්කාරයෙන් තමයි මේ කාර්යය. මේකේ අවසාන වෙනද සහස්‍ර චක්‍රය. නැත්නම් මේ විශ්වයේ විවර වීම. මේක සිද්ධ වෙන්නේ ගණපති දෙවියන්. ආරම්භය අවසානය. ඒකයි අපි මේ සරසාස්ත්‍රය තුළ අපේ පාරම්පරික කාරණා තුළ ගැටුණානේ. ගණපති දෙවියන් සිරිකතරක් මෙදෙර දෙන්නේ මට නුවණ අසං දෙවියනි මේ දේව එමනේ මට ගණ දෙවියෝ නුවණ දෙන්න සරස්වතී පිහිටවා සකල දෝෂ දුරු කරන්න නිතර වලින් තුරුරුවන්න එන්නේ ගවගන් කොටු දෙන ගණ දෙවිය හැලට පටන් ගන්න එහෙමනම් මේ හැම දෙයකම මොළ දීලා තියනවා ගන්න දෙවියන් ඒ වගේ මේ
ඉතින් එහෙමනම් මේ ගණ දෙවියෝ කියන්නේ එක්තරා විද්‍යාවේ අවස්ථාවක ශිව දෙවියන්ගේ පුතා විතරක් නෙවෙයි සිද්ධියේ උපරිමයට කියපු අය යෝග ශාස්ත්‍රය. විශේෂයෙන්ම ගණ දෙවියන්ට සම්බන්ධ යෝගාසන නියම ප්‍රමාණයක් कृष्ण देवियान संबंधी राम देवियान संबंधी शिव देवियान संबंधी पार्वती संबंधी सरस्वती संबंधी महालक्ष्मी संबंधी भूमि देवी संबंधी विविध देवरुंड आवेनिक विच योग आसन एरिया को विनव प्रमाण बहु प्रमाण මේ හැම දෙයකින්ම සිද්ධ කරන්නේ මෙන්න මේ කියන සත්‍ය චක්‍රය මේ සත්‍ය චක්‍රයෙන් පස්සේ තව අෂ්ටවිධ ශක්තියක් තියෙනවා. ඒක කියනවා අෂ්ට සිද්ධිය. අරුණවා පැහැදිලි කරන්නේ දිව්‍යමය ස්වභාවයට පත් වීම මේ කාරණාව සීපත් කරන මේ යෝග සාධක කරන මේ කටයුතු සිද්ධ වෙන්නේ. අර දෙවිවරුන්ට ආවේනික ඉරියව්වෙන් කියන්නේ ඒගොල්ලන්ගේ දිව්‍යමය ස්වභාවයට නැත්නම් කිසිත්වම් කියන සත්‍යයට පත් වෙන ඒගොල්ලන් භාවිතා කරන ඉරියව්. ඒ දෙවියන්ගෙන් දෙවියන්ට වෙනස්. සමහර කරලා වීරභද්‍ර කියලා වෙනම ආසනයක් තියෙනවා. ඒ කියන්නේ ශිව දෙවියන්ගේ වීරභද්‍ර කියන ස්වභාවය තමන්ගේ ඉෂිත්වම් එහෙම නැත්නම් දිව්‍යමය ස්වභාවයට පත් වීමේදී භාවිතා කරන ඒ ආසනය. වරාහ කියලා අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව භාවිතා කරගෙන නම් වරාහ දෙවියන් නරසිංහ විෂ්ණු දෙවියන්ගේ දසවතාරයේ තුන්වෙනි අවතාරයේ වෙච්ච වරාහ අවතාරයේ තමන්ගේ ශක්තිය නැත්නම් දිව්‍යමය ස්වභාවයෙන් පත් මේ භාවනා භුජංග ආසනය කියන නාගයන්ගේ ස්වභාවය මේ ආදි වශයෙන් ගන්නවා විවිධාකාර ආසන ගන්නවා අපි නිතර දෙවියන් භාවිතා කරන ආසනයක් තියෙනවා නේද දැන් මෙතන මේ ඉඳගෙන ඉන්නේ මේ මොදෙරුවක් හෝ මෙතුමා ඉන්නේ එක්තරා යෝගාසනයක් ඒක මෙතන මේ ඉන්නේ යෝගාසනය මේක මොකක්ද කියන්නේ පద్මාසනය කියනවා නේද? බද්ධ පරයන්කී කියලා අර්ධ බද්ධ පරයන්කී. එහෙම නැත්නම් අර්ධ පద్මාසනය කියලා. ත්‍රිකෝණාසනය. ඒ වගේ එක අපේ නොදැනුවත් බලන්න අපේ ඇතුලේ ඉන්න විදිහ. අපි පාසු දිසා ඉඳ ගන්න විදිහ. ඒක අපේ නොදැනුවත්ව තමයි අපේ ශරීරයේ දැන් අපේ ආත්මේ මේ දේවල් කොහොමද දැනෙන්නේ? ඉතින් ඒවනම් මේවා සීකර කරගෙන මතක් කරගෙන මේ ශක්තියන අවදි කරගන්නකොට සිද්ධ වෙන දේවල්. එතකොට මම හැම ශක්තියක් සිද්ධියක් ගැනම කියලා දෙන්නේ. ඉතින් දැනට ප්‍රායෝගිකව සිද්ධ කරගැනීමේ ගැටලු තියෙනවා නේද? මිනිස්සුන්ට මේ දේවිනේ අපවීම කැපවීම නමුත් අපි පුරුදු පුහුණුකම කියාගන්න ඕනේ. ඒ අතර ගත්තම ලගීමා, ගරීමා, මහීමා, අනීමා, හරීමා ඔයගේ ඔක්කොම ඉෂිත්වා මේ වගේ ශක්ති මේ ශරීරයන් මහිම විශාල කිරීම ගරීම කුඩා කිරීම ගහීම සෑහළු කිරීම ඒ වගේ වශයෙන් අනීම කාලත්‍රයේ ගමන් කිරීම ඉෂිත්වා දිව්‍ය අවසානයේ අෂ්ටවිධ අෂ්ටම සිද්ධියද ඉෂිත්වා හත්වෙනි කාරණා වශිත්වා වසක කරගෙන ඉන්නත් අනුගාමී කියන්නේ එකතු කරගෙන कारण හැම ශාස්ත්‍රවරයෙක්ටම පිරිසක් අනුගාමී ඒ තමයි වශිත්ව. ඒ අනුගාමී කියන එකතු කරගෙන මේ ශක්තියින් වැඩි දියුණු කරගන්නකොට අවසානයේ ඉෂිත්ව ඒ වගේ හිටපු අතීතයේ මම ඒකට කිව්වේ සුභාදාන කිව්වේ එක එක අවස්ථාවන් තමයි දේවත්වයේ හිතාගත්තේ. ඒ වගේ නායකත්වයෙන් ශාස්ත්‍රූත්වයෙන් හිටපු ඇතැම් අය ඉෂිත්ව දිව්‍යමය ස්වභාවය ඒ දිව්‍යමය ස්වභාවයට පත් වෙන්න භාවිතා කරපු මාර්ගය ධර්ම ශාස්ත්‍රීය පුස්තක උනා. ඒ අතරින් භගවත් ගීතා ඔන්නේ ඉස්ලාම් සීපත් වෙන්නේ අවිත්‍රාණාය සාධූණා විනාශාය චිත්තාඥානාදී භගවත් ධර්ම පුරාණ විශ්ව පුරාණ තිරුක්කුර शिव पुराण स्कंद पुराण गणपति पुराण මේ ආදී වශයෙන් දින ශක්ති පුරාණ පාර්වතී පුරාණ මේ වගේ කාරණා කරනවා. ඉතින් මේ හැම ශක්තියෙන්ම පදාර්ථයේ වෙච්ච මේ ආත්මය කියන ශක්තිය අවදි කරගන්න තමයි මේ කුලින් ඉමරත යෝග සාධි භාවනා ආධ්‍යාත්මික කියන කාරණා. සිද්ධ වෙනවා යම් කිසි විදිහක නේද අවබෝධයක් යෝග ශාස්ත්‍රය කියන්නේ මොකක්ද කියන කාරණාව ගැන දැනෙන්න ඇති.
ඉතින් එහෙනම් මේ ශාස්ත්‍රයට අධිපතිත්වයේ මහා දෙවියෝ. ඒ ශාස්ත්‍රයට ප්‍රධානත්වයේ ගණපති දෙවියෝ. ඒ ශක්තියේ ප්‍රධාන ශිෂ්‍ය වෙච්ච පුලස්ති දෙවියෝ. එමෙන්න පුලස්ති ඍෂීන් වහන්සේ භාරකාරයයි. ඒකේ දායාදකය වෙලා ලෝකයට ඉනහර දක්වපු රාවණ දෙවියෝ. ඒ වගේම රාමචන්ද්‍රයන්. ඒ වගේම පරශුරාමය, පුලස්ත්‍ය, අගස්ති, මේ ආදී වශයෙන් අෂ්ටරිෂීන්, සප්තරිෂීන්, සිද්ධිවරුන්, යෝගිවරුන් මේ අය හැමෝම මූලිකත්වයේ තියාගෙන ඒ මොහොතේ මේ ශාස්ත්‍රීය දෙන ගුරුවරයා මුල තියාගෙන තමයි මේ ශාස්ත්‍රය පටන් ගන්නකොට කොහොමද පටන් ගන්නේ? යෝ පූර්ව ගුරු දේවාය නමස්තු තස්මයි කියලා එන්න මේ ශාස්ත්‍රය. එමනම් එතනින් පටන් ගන්න මේ ශාස්ත්‍රය අද යම් කිසි විදියකින් අපි පොඩ්ඩක් මේක අපි මෙතුමා සීපත් කරා වගේ මේ සියල කරනවද සීප වෙනවද කරගෙන යන්න පුළුවන්ද වගේ හදිස්සියක් අපි දැනගන්න බෑ නේද? හැම දෙයකම මොකද? සමේදී කරන්න නම් අපිට කරන්න පුළුවන් කොහොමද සෙට් වෙනවද කියලා දැනගන්න. එමනම් ඒ කාරණාවට අපි අද සම්බන්ධ වෙමු. හැබැයි චාරිත්‍රානුකූලව මේ කාරණා ආධාරවකට ක්‍රමවේදයක් කියනවා. මොකද යෝග ශාස්ත්‍රය ආධාරවකට නීති රීති සමුදායක් තියෙනවා. එහෙනම් මේ ශාස්ත්‍රය තුළින් තමයි අර මම කිය උපරිමයේ වෙච්ච දිග්ගමේ ස්වභාවය උදා කරගන්නේ. ඒතකොට මේ ශාස්ත්‍රයෙන් තමයි උපරිමිත ශක්තිය, අපරිමිත ශක්තිය. ඒ ශක්තිය උපරිමයකට යන සුදුසු. ඒ හැමදේම උදා. එතකොට මේ හැමදේම බොහොම නිහතමානීව හදාරීමකින් අධ්‍යාපනය ලබා ගැනීමකින් තමයි සිත කරන්න පුළුවන්. ඉතින් එහෙමනම් මේ අධ්‍යාපනය ලබා ගැනීම ආරම්භ කරනකොට අපි මෙතුමා සිරිතක් තියෙනවා මේක පාරස්පරික ශාස්ත්‍රය මේක කතා ශාස්ත්‍රයත් එක්ක මූලාශ්‍ර වෙච්ච පාරස්පරික ශාස්ත්‍රය ලංකාවේ ඉන්දියාවේ අදටත් මේක මම බලන්නේ. ඒ ශාස්ත්‍රයන් හදාරනකොට පළවෙනියෙන්ම කුලක් කුරුළු පිළිගන්නවා. ගුරු සිද්ධිය ලබාගෙන තමයි මේ ශාස්ත්‍රයන් ආරම්භ කරන්නේ. ඒක නැතුව මේක සුබ නැහැ. නමුත් අපි ගණපති පාද මූලයේදී අද ආරම්භක දවසේදී මහා දෙයක් සිද්ධ කරන්නේ නැතුව ඒක අවබෝධ කරගෙන ඉන්නේ මේ ඉස්සර. අපි ඊළඟ දවසේ නම් මේ කටයුත්ත කරනකොට සුදුසු ඒකට දැන් ආයිත් කරනවා. යෝග ශාස්ත්‍රය භාවිතා කරනකොට යෝග ඉගෙන ගන්න. ආරම්භ වෙන්නේ සුදු වෙනවා. සුදුපේ යෝගීවරු වෙන තැනදී ආවම අනිත් ඒකට හේතුව තමයි මේ ශක්තිය ගන්න විදිහ. අපි ඉර දැක්කහම කහ කියනවනේ. නමුත් ඉරේ ස්වභාවය සුදු. එතකොට මේ ශ්වේත වර්ණ දිලිසුරු කියලා කියන්නේ රන්වන් පැහැයෙන් බබලෙන්නේ. එතකොට ශ්වේත වර්ණයේ සොමිසඳ කියන්නේ අපි පසුත් ඒ ආදේශිත දුන්නා. සොමිසඳට කියන්නේ රජත වර්ණය. ඒකට නිර්මන්ති පැහැ. ශ්වේත වර්ණය, ධවල වර්ණය. ධවල වර්ණය කියන්නේ දැවෙන වර්ණය. කඩාගෙන යන පිටින්නේ සුදු පාට. ඒ ස්වභාවයෙන් තමයි කරන්නේ. ඒකෙදි පළවෙනි සූර්ය නමස්කාරය ආදී ප්‍රගුණ කරගෙන නමුත් අපි අද ඊතරම් දේවල් යන්නේ. නමුත් පහසුවේ නේද? අපි ඊළඟට ආය නැවත මාසෙකින් අපේ නැවත මුණ ගැසෙන්නේ නැතුව ඒකට අමාරු උන්ට අමාරු නැතුව කරගෙන යෑමට පහසු ක්‍රියාකාරකම් කීපයක් සහ ආසන කීපයක් තාදු පහසු. ඒ වගේම මේ එක්ක ශාස්ත්‍රයට සම්බන්ධ කරගෙන තමන්ගේ තියෙන දුපාදු අපහසුකම් නේද? සාමාන්‍ය දින ඔයගොල්ලන් තියෙන සාමාන්‍ය සෞඛ්‍ය ගැටලු තියෙන ඒක රෝග තත්ත්ව කාරණා නිදාගත තත්ත්වය ඒක රෝග තත්ත්ව තමන්ගේ යටපත් වෙන්න ඕනේ දේවල් තියෙනවා නේ නැති වෙන්න ඕනේ යටපත් වෙන්න ඕනේ මේවා ඒවා සුව කරගන්න පුළුවන් වෙන විදිහේ ඉරියව් කිපේ සහ සම්බාහන කීපය එක බකන මේ කාරණා කියලා දීලා ඒ භාවිකට එතන ඒ පුහුණු සීමා කරනවා පළවෙනියට මේ වගේ දෙයක් වරකට එවනම් ඊළඟ දවසේදී තව කාරණාවක් කරන්න ඕනේ ඒ තමයි සුදු බොටම සුදු ටී-ෂර්ට් එක ලෝකෙයි සාකච්ඡා ඒ වගේ ඉන්න අතෝ පාට කාපාට පටියක් ආරම්භයේදී හොඳයි. ඒකෙදී ඒ කාරණාව සම්බන්ධ කරන්නේ ඒ අදාළ ශාස්ත්‍රීය ඉගෙන ගන්න කලින්
වත්පිළිවෙත් තියෙනවා සහ ඒකේ අපි දැනගත යුතු හරපද්ධතියක් තියෙනවා. ඒ කඩාගෙන ඉඳගෙන ඒ කොටස් සම්බන්ධ කරගෙන ක්‍රමානුකූලව තමයි ඉස්සරහට යන්නේ. ඒක ඉනේ වදින්න පුළුවන් විදිහ අරුතා ඉනේ ගැලගන්න ඉන්නේ අතුපාඩපතියක් තමයි. ඒ විදිහට මොකද හේතුව මේ යෝගාසන වල ඉන්නකොට මෙතුමා ඉතින් හරිම ඉරියව්වල හරිම විදිහට ඉන්නවා. වඩ උනත් කොන්ද උනත් එහෙම වුණොත් එහෙම මුළු ඇඟම ඇදගන්න. ඒකයි මම කිව්වේ ගුරු ස්ථානයේ කුතම් පාපම් නාස්ති ස්ථානයේ විනාශයට කියලා. ගුරු ස්ථානයේ ඉගෙන ගන්නකොට කවදාකවත් වැරදි සිද්ධ වෙන්නේ නැහැ. ඒ ශාස්ත්‍රය ඉගෙන ගන්න නිසා. උදාහරණයක් ඕනේ. මේ දෙයක් සාමාන්‍ය දෙයක්. කරුණාවෙන් ගොඩක් දුරට කරන දෙයක් නෙවෙයි. වරයිසිලීම කායවර්ග හරි හමන් ගන්න ගුරුවරයෙක්ගෙන් පොරවේ දේ කරොත් එහෙම බරපතල හානියක් සැරේ දෙකලා අස්ති පද්ධතියම ඇදපු ස්ථායි ඒ වගේම තමයි සියලු ධර්මයට එහෙම. ඒකයි කියන්නේ මේ යෝග ශාස්ත්‍රය තුළ ඇතැම් ගුරුවරුන්ට පුළුවන්කම තිබිලා තියෙන මේ යෝග ශාස්ත්‍රය හොර අගහොර කියන දෙකොල්ලම භාවිතා කරන්නේ ශිවගේ භක්ති කියුවේ. හොර අගහොර ඒ අපි ඉන්න විදිහේ අයත් අගහොර දරුණු ගණේ අය. සුර මේ අගහොර කියන අගහොරීවරු ගාව තිබුණේ නරක ශාස්ත්‍රය. නැත්තම් මරණ හෝ අනිත් පැත්තේ ගහොර අය ගාව තිබුණේ ජීවන හෝ මරණ හෝ ජීවන දීම සහ පණ යැයි මේ කියන දෙකම භාවිතා කරන්නේ. මම කිව්වේ ඉච්ඡිත දේවත්වයටපත් වෙන්න එවනත් අගේ ප්‍රතිවිරුද්ධ පැත්තට යන්න මේ යෝග ශාස්ත්‍රය. යාළුවෝ මේ අවුරුදු ගණන් මේ එක්තරා අය එම සිද්ධිවල යෝගිවරු මේ කරකයි. ඉතින් ඒවන එක්තරා අවස්ථාවක ශ්‍රීමත් රාමචන්ද්‍රය සඳහන් කරලා කියනවා. භගවද් ගීතාවේ මහා භාරතයේ ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථයේ සඳහන් වෙනවා. ඒ වගේම අපේ විවිධාකාර අවස්ථාවල සඳහන් වෙනවා. ශ්‍රී මහා රාවණයා තමන් විසින් හදාරා තිබුණු ශාස්ත්‍රයන්ගේ නිපුණත්වය ගැන මැන බැලුවොත් එකම එක සිද්ධ වෙච්ච වරදක් ඇරුණු විට ඒ වෙලේ ඒතන නොහිටියාට මටත් වඩා ජීවමානව දේවත්වයට පත් වෙන්න සුදුස්සා මහා රාවණයා ප්‍රකාශ කරලා දෙනවා ඔබතුමාට ප්‍රකාශ කරලා. ඒකට හේතුව තමයි තමන්ගේ උත්සාහය සප්තවිද චක්‍රයන් ආදී කරගෙන අෂ්ට සිද්ධියන් දසවිද බලයන් ළඟා කරගෙන උදා කරගෙන කාලත්වයේ ගමන් කිරීමට පවා හැකියාවක් උදා කරගත්තා. මොකද රාමචන්ද්‍රයන්ගේ හැකියාව තිබුණා. එතකොට රාමචන්ද්‍රයන් මේ අවස්ථාවේදී කියලා තියෙනවා එකම ස්වභාවයක දෙපැත්තක් එළිවෙනවා. ඒකේ කිව්වන්නේ ශ්‍රී මහා රාවණයන්ගේ භෞතිකමය ස්වභාවය ශ්‍රී මහා රාමචන්ද්‍රයන්ගේ ආත්මීය කියන ස්වභාවයත් එකම නිරූපණය කරනවා. හේතුව තමයි ශිව මේ දෙදෙනාටම මාධ්‍යයක් වුණා. ශිව තමයි මේ සියලු ශාස්ත්‍රයන්ගේ අධිපති. එතකොට ශිව තමයි මහා රාවණයන්ගේ ගුරු. ඕම් නමක් ශිවාය කියන මන්ත්‍ර මధుරමින් සිද්ධිය අවබෝධ කරගත්ත මහා රාවණයන්ගේ ගුරුතුමා එතකොට මහා ශිව වෙනවා. ශිව ධ්‍යාන සමවදින්නේ ඕම් කියන මන්ත්‍රය නෙවෙයි රාම් කියන මන්ත්‍රය. එබැවින් රාම ශිවගේ ආත්මය වුණා. ඒකනේ ශාන්තාකාරම් භුජග ශයන පස්පනාභං සලේශ. මෙන්න මේ වගේ ස්තෝත්‍ර නිර්මාණය වගේ ඉතින් මේකේ ගත්තාම මේ ආදී ශක්තිය ඒකට මම කියන්නේ විශ්වයේ තියෙන විවිධ ස්වභාවය නිරූපණය කරන්නේ මොනවද ශක්තිය. මේ ශක්තිය උදා කරගන්න මාර්ගය තමයි මේ යෝග ශාස්ත්‍රය. එක පැත්තකින්. එතකොට මේ යෝග ශාස්ත්‍රය ආරම්භ කරනකොට අර මං කිව්ව විදිය ආකාරයේ ඒ ස්වභාවයන් අපි මුලින්ම හඳුනා ගන්න ඕනේ. මේ දැනුමට ගන්නත් ශාස්ත්‍රයේද මහා ශිව ඒ වගේ ගත්තාම විවිධ ශක්ති විවිධ දේව ස්වභාවයන් තියෙන. ඉතින් මේ වගේ ගත්තාම ඒ වගේ එක් අවස්ථාවක් තමයි මේ මහා රාවණයන් සුදාරිකා ශාස්ත්‍රයේ
මේ දක්වා මේක දිනහැර දක්වපු ඊටාම ශිරෝමණී තත්වයකටපත් වෙච්ච එකම මිනිස්සෙක්. ඒකයි අර විදිහට ශ්‍රීමත් රාමචන්ද්‍රයන් සිහිපත් කරලා තියෙනවා. ඒක නිසා ශක්තියින් සම්බන්ධව දසරාජ විධි වර්ධනයෙන් කියන්නේ දසරාජ විධි ක්‍රියාකාරකම් ගැන රාජ්‍ය පාලනය ගැන රාජකීය ශාස්ත්‍රය ගැන ඒ වගේම සකල සිද්ධිය මේ අෂ්ට සිද්ධිය මේ ආදී වශයෙන් මේ මහා ධර්ම සම්බන්ධව දස බල රාවණයන් තුළ තිබූ ඥානය සම්බන්ධව ලක්ෂණට එහෙම නැත්නම් රාමචන්ද්‍රයන් තමන්ගේ සහෝදරයාට කියනවා මැරෙන්න මොහොතක් කියලා. ඔබ ගිහින් රාවණයන්ගේ මේ ධර්ම ශාස්ත්‍රයන්ට මේ මහ පොළොවේ ඉන්න එකම ශ්‍රේෂ්ඨතම ගුරුවරයා තමයි රාවණ. මුදේදී හතුරෙක් වුණාට මේ ශාස්ත්‍රයට මෙවුන් තමයි දෙවියන්. ගිහින් ගරු කරලා ඒ ශාස්ත්‍රය ඉගෙනගෙන ඉන්න. ඒ විදිහට තමන්ගේ පරම හතුරා වෙච්ච රාමචන්ද්‍රයන් තමන්ගේ ප්‍රතිවාදියා වෙච්ච රාවණයන්ට ගරු බුහුමන් දක්වලා තියෙන මේ ශාස්ත්‍රයේ දැනුම. එහෙමයි. ඉතින් ඒ වගේ ශාස්ත්‍රයක් තමයි අද මෙතන ඉගෙන ගන්න හදන්නේ. ඒ ශාස්ත්‍රයට මාර්ගය වෙන්නේ එදා මේ මහා රාවණයා මේ දුම්බර විද්‍යාවේදී මෙදමහානුවර රජකම් කරමුද. ධම්මිද්‍ර ගලේ නුවර මෙදමහානුවර කන්ද මේ විදිහට හඳුන්වන්නේ දැන් මේ කට්ටිය දන්න උන්නස්තිරි. උන්නස්තිරි කියන්නේ මෑත කාලේ ජීවිච්ච නම. අතීතයේ සඳහන් වෙන්නේ මෙදමහානුවර. ඒ නැත්තම් මහා භාගයේ රාමායනයේ සඳහන් වෙන්නේ මධ්‍ය මහා නගරේ. ඉන්දියාවේ සඳහන් වෙන්නේ. ලංකාවේ හඳුන්වන්නේ මෙදමහානුවර. ඉතින් මේ මෙදමහානුවර කඳු මුදුන තමයි රාවණයන්ගේ මහා රාජමාලිගාව. ධර්මයේ රාජික රජු නෝරේ නම් එන්නේ මෙදමහානුවර රාජ්‍යය කියන්නේ. ඔව්. විමල ධර්ම සූර්ය රජු, සෙනරත් බණ්ඩාර රජු, සෝනරත්න දේවීන් වහන්සේ රාජ්‍ය පරිචාරක මෙතන. ඉතින් මෙන්න මේ කියන කාරණා ටික තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒක පසු කාලෙක ගලේනවල දැන් මේ උන්නස්කිරිය. නමුත් මේ දුම්බර මිටියාවතේ මුදුන්. ඉතින් මේ දුම්බර මිටියාවතේ පසු කාලේනම පොදු සමයෙන් පසුව පිටියේ බණ්ඩාර දේවතාවුන් වහන්සේ මූලාධාර වෙනවා. නමුත් ඊට පෙර මේ දුම්බර මිටියාවතට ඇතැම් වෙලාවක සමහර මිනිස්සු ගගේ බණ්ඩාර කියලා ඇදහුවා. සමහරත් අය ඒකනායක බණ්ඩාර කියලා ඇදහුවා. සමහරත් අය ඉරුගල් බණ්ඩාර කියලා ඇදහුවා. සමහරත් අය මා රාවණා දෙවියෝයි කියලා ඇදහුවා. නමුත් පසු කාලීන වල ඉන්දියානු භාෂින් ආපු දේව ස්වභාවයන් එක්ක පිටියේ බණ්ඩාර ස්වභාවයක් ඇඳෙනවා. ඉතින් එතකොට මේ වගේ ගත්තාම මේ දුම්බර මිටියාවතට පමණයි මේ ශක්තිය ආවේනික වෙන්නේ. එතකොට මේ යක්ෂ රාක්ෂ කියන ප්‍රභේදයන් තමයි අතීතයේ මේ ශාස්ත්‍රයන් ප්‍රධාන වශයෙන් දෙන්නේ. මේ සිංහලේ ඔර නාග, දේව, යක්ෂ රාක්ෂ කියන මේ අයකින් මේ ශාස්ත්‍රය හදාරපු අය තමයි මුනිවරු එහෙම නැත්නම් පුලස්ත්‍ය ආදී වශයෙන් ඍෂිවරු බවට පත් වෙන්නේ. ඒ අතර ඒ වගේම කාලනේ ඒ වගේම විශ්වාස නේද? ඔයගොල්ලෝ දන්නව නේද? ඉසුරු මුනි පෙම්ජෝලක් නේ. මේ ඉසුරු මුනි පෙම්ජෝල කියන්නේ කවුද? ශිව පාර්වතී. මේ සමහරු කියනනේ අශෝක ශාලී අශෝක මාලා කියලා. නමුත් ඒ ශාලී අශෝක මාලාවේදී මහා රාවණයන් ශක්තිද්වාරේ නැත්නම් විශ්වදොරටු අභියසදී ඒ ඉසව්වේ තමයි ඉසුරු මුනිය කියන්නේ ඉසුරු මුනිවරයාගේ ආරාම සංකේතය. ඉසුරු මුනි කියන්නේ විශ්වවාසට විශ්වවාස කියන්නේ මහා රාවණයන් ඇතුළු පිරිසගේ පියාණන්ට. එතකොට ඉසුරු මුනි පෙම්වල කියන්නේ මහා රාවණයන්ගේ අම්මයි විශ්වවාස මුනිතුමත් පුස්පෝත් කතා මෑරියන් වහන්සේ. මේ අය තමයි යක්ෂ රාක්ෂ ගෝත්‍රයේ දෙමව්පිය. ඒ වගේම තමයි මේ ඍෂිවරුන්ගේ එහෙම නැත්නම් උලස්ති ඍෂිවරයන් වහන්සේගේ පුතණුව මහා රාවණයන්ගේ දෙමව්පිය. මේ ශක්තිය එක හේතුවක් තමයි එතන විශ්වදොරටු එහෙම නැත්නම් ශාස්ත්‍ර දොරටු අභියස දිසාවෙන් ශක්තිය නවදික.
ඒ වගේම දැනක් තමයි මෙතන ශක්ති දොරටුවක් විෂ දොරටුවක් කියන කාරණාව නැති වුණාට අපි අර ඉස්සෙල්ලා සිහිපත් කරන්නේ ධර්මස්ථානීය වගේ තැන. ඔව්. ඒ වගේම තමයි විසරේ තියෙන ගීසාහි පිරමීඩ මේ ඔක්කොම ශක්ති ద్వාර නිර්මාණය කරපු මහරාමයන්. මේ ස්ථාන කේන්ද්‍ර කරගෙන තමයි මේ ශක්ති ප්‍රයෝගය එහෙම නැත්නම් මේ යෝගා උගම ප්‍රධානම භාවනා කියන ප්‍රධානම මේ ශක්තියන් අවදි කර ගැනීම. අනිත් මානයන් සමග ගනුදෙනු කර ගැනීම. මේ කුණවේ ශක්තිය හරහා මේ වගේ විවිධ කාරණාවන් සිදු කර ගැනීම මේ දේවල් සිද්ධ කරගන්නවා. ඉතින් ඒ තවත් තරක් තමයි ලකේගල. ඒ වගේම තමයි මේ මැදමහනුවර රාජමාලිගාවේ ඉන්නකොට තමන් සෑමදෑම උදෑසනට සූර්ය නමස්කාරයේ සිද්ධ කරපු මල්ලුය ඒ තමයි අද මේ ගණපති පීඨයේ පසුබිම. එතකොට එහෙමනම් එදා රාවණාදේවිය සූර්ය නමස්කාරයේ කරපු යෝග භාවනා කරපු තැන යෝග සිද්ධිය ලබා ගන්න තැන ලකේකට එනද ඉලක්ක ගලට ඉලක්කය සපුරා ගන්න යන්න පෙර ආධ්‍යාත්මයේ ප්‍රගුණ කරන්ත මාධ්‍යයක් කරගත්තු එක ස්ථානයක් වෙච්ච අද මෙතන ගණපති දේවලක් වෙච්ච මේ තැන දැන් අද ඕගොල්ලෝ තමන්ගේ ශක්තිය නෙව නැත්නම් යෝගා ශාස්ත්‍රයේ තියෙන කාරණා මූලාරම්භය ගන්න එවනම් මේ කාරණාව අපි පස්සේ පොරොදෙන්නේ බහුකාලීන කාරණාවලට වෙන්න කාරණා කියලා දෙන්න පටන් ගමු මේ කියන කාරණා දැන් පොඩි කම්මැලි ගතියකුත් තියෙනවා නේද පොඩි විතරක් කියනවා ඒක නිසා අපි ඉස්සලාම පොඩි ක්‍රියාකාරකම් ටිකකින් යෝගා ආරම්භ කරගමු. ඒක ඇද ගැනීම ඒ වගේම ව්‍යායාමයන් සිද්ධ කිරීම සහ ආසනවල සිටීම මගින් තමයි මේ විශ්වයේ තියෙන ශක්තිය ආකර්ෂණය කර ගැනීම සිද්ධ කරන්නේ. මේකට මූලාධාර චක්‍රය ප්‍රධාන වශයෙන් අවදි වෙනවා. එතකොට මේ මූලාධාර චක්‍රයේ අවදි වීම තුළ වෙන්නේ ස්ථිරව නොසෙල්වි සිටින මහා විශාල රූපගස මුදුන් මුල සහිත විශාල නිර්වාත දීපී මහා පොළොවට සම්බන්ධ වෙන්නේ. ඒ සම්බන්ධතාවය හදන්නේ මේ මූලාධාර. ඒක අපි නිරෝගීකම ඇති කරන්නේ මනුෂ්‍ය ශරීරයේ නිරෝගීකම ආයු පාලනය. ඒ වගේ පංචකල්යාණයන් ගැන කියනවා නේද? කාන්තාවන් දන්නවද? පංචකල්යාණ මොනවාද? පංචකල්යාණේ කියන්නේ විශේෂකල්පය. මම හිතන්නේ මම මේක මීට කලින් රූපවාහිනිය වෙනසටහනකුත් කරලා තියෙනවා. පංචකල්යාණේ ඉතල රජකාරී හිටපු නේද? රාජ කුමාරිකාව විතරක් නෙවෙයි සාමාන්‍ය කාන්තාව පවා දැන් ඉන්න අය වගේම ඒ කාලේ පුතා දේවතාවගේ ගැන බලන්න පිළිමයකට නම් දෙලා තියෙන අගපසක පවා මෙන්න මේ කියන ශාරීරික වර්ණනාව ආභ්‍යන්තරික ගුණ වගා මේ කියන දෙකම සිද්ධ කරගන්න පුළුවන් වෙනවා මේ යෝග ශාස්ත්‍රයේ. යෝග ශාස්ත්‍රයේ නිකම්ම නෙවෙයි සිද්ධ වෙන්නේ ව්‍යායාම ශාරීරික මානසික ඒකාග්‍රතාවය වෙනුවෙන් එමෙන්න ශාරීරික සහ මානසික නිරෝගීතාවය වෙනුවෙන් ව්‍යායාම සහ ශාරීරික ක්‍රියාකාරකම් මූලික කරගන්න. හොඳයි. එවනම් ඉස්සරහම අපි චුට්ටක් භාවනා කරමු. තුනේ වයිස්